හරි ඉතින් යාළුවනේ ඔන්න අද තවමත් ටෙක් අලුත් මලුත් ටෙක් වීඩියෝ එකක් කරන්. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ Microsoft සමාගමෙන් රිලීස් කරලා තියෙන Copilot AI එක WhatsApp එකේ භාවිතා කරන විදිය. හරි ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ WhatsApp එක ඕපන් කරගන්න එක. ඉතින් ඕපන් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඒකේ තියෙනවා ඇඩ් ලකුණ. iPhone වල නම් ඇඩ් ලකුණ තියෙන්නේ උඩ, Android phone වල තියෙන පල්ලෙහා ඉන්නේ. ඉතින් මම මේක ඇඩ් ලකුණ ක්ලික් කරගන්නවා. පස්සේ ඇඩ් ලකුණ ක්ලික් කරගත්තන් පස්සේ මම මේ ස්ක්‍රීන් එකේ දාන නම්බරේ ඔයගොල්ලෝ ඒක ටයිප් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් ඒක Copilot AI කියලා වැටෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගත්ත පස්සේ අපි Copilot AI ඉන්ටර්ෆේස් එකට යනවා. ඉතින් අපි මේකට මුලින්ම hi කියලා දීලා බලමු. ඉතින් hi කියලා දුන්නාන් පස්සේ මේකෙන් එනවා අපිට accept කරන්න කියලා. ඒක accept දෙන්න. accept දුන්නාන් පස්සේ දැන් අපි මේකෙන් ප්‍රශ්න ටිකක් අහලා බලමු. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මම දැන්ටමත් ChatGPT එක WhatsApp එකට ගන්න එක ගැන වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක බලුවේ නැත්නම් දැම්මම ගිහලා ඒ වීඩියෝත් බලන්න. තව දෙයක් කියන්න ඕනේ ChatGPT වල AI image generate පාසුකම දීලා නැහැ. ඒ වුණාට Copilot එකේ ඒක දීලා තිනවා. ඉතින් මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් අපි මේක ටයිප් කරගෙන බලමු. ඒ කොහොමද මේකෙන් AI image generate කරලා දෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේන්න තව දෙයක් මේකටත් ChatGPT එක වගේම සිංහල පුළුවන්. හරි ඉතින් අපි මේක ටයිප් කරගෙන send තියලා බලමු. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේකෙන් අපිට AI image එක generate කරලා දුන්නා. ඉතින් මම මේක type කරේ cat boy කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා cat boy කියන පින්තූරයක් ඒකේ generate කරලා දීලා තිනවා. ඉතින් අපි Copilot AI එකෙන් අහලා බලමු. එයාට පුළුවන් ද මේක ගැන description එකක් දෙන්නයි කියලා. බලමු එයා දෙන්නේ මොකක්ද කියලා. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා එකෙන් එක ගැන ලස්සන ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියලා තියෙනවා. හරි ඉතින් අපි මේකෙන් සිංහලනුත් ටයිප් කරලා බලමු. මේ සිංහලෙන් කිව්වම AI generate photo generate කරනවද කියලා. අනිත් ඔයගොල්ලෝ පේනවා AI image එක generate කරලා තියෙනවා. ඒකට මම හිතන්නේ Copilot එක පොඩ්ඩක් සිංහල දාන්න උන් වෙලා වගේ. මම මේකේ දුන්නේ සුපිරිවීරයේ image එකක් generate කරන්න කියලා සිංහලෙන්. ඒකට මේකෙන් දීලා තින්නේ ලස්සන පරිසරයක පින්තූරයක්. හරි ඉතින් තවත් දවසකින් හමු යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ දැන්ටවත් මාව subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා අනිත් කට්ටිය බලන්නත් මේ වීඩියෝ එක share කරලා මට 1k ගන්න සබ් එකක් දීගෙන යන්න. ඉතින් goodbye යාළුවනේ.